උඩුමාර කුකුල්ලා සන්තයියා. හරි දීල ඉරේ ඒ හිත ගන්න. මේ ඒකනේ දෙවසක් කූ ටික ලස්සනයි ඈ. ස්තුති අයියලා කිව්වේ නැද්ද? හැදුවා බං දෙකයි ඇදුවේ. අයියට කියන්න බැරුණානේ. ඔය කූට් ටික අදද්දි මරු දේවල් උන්නේ හොඳේ. ඒ මොනවාද බං ඒ? අයියට කියන්න ඔන්න සේරම කූට් ටික හදන් ගියා හරිද? සේරම අලවලා කරලා එල්ලන්න හදනකොට තමයි වැඩේ දැක්කේ. ඈ ඒ මොකද්ද? දාලනේ. දාවල ඒ මොනවාද? නූල. නූල? ඒ මොකද්ද බං? නූලානේ. අර විසක් උඩ එල්ලද්දි දාන්නේ. අන්න ඒක. එතකොට එල්ලන්නේ නැතුයි. ඒකනේ කියන්නේ මට අමතක වෙලා. ඊට පස්සේ නූල් ටිකේම දාලා එල්ලුවා. එල්ලුවට පස්සේ තමයි අයියේ වැඩේ දැක්කේ. මොකද්ද? දාන්නේ. ඒ පාර මොනවාද? වයර් ටික ඇදලා දාලා නැහැ කූඩු වලට. ඊට පස්සේ වයර් ටික ඇදලා ඔක්කොම කරලා එල්ලුවා. එල්ලුවට අයියේ මොකුත් නැහැ. පස්සේ තමයි දැක්කේ දාලා නැහැ කියලා. ඒ පාර මොකද්ද? බල් දාලා නැහැ. ඊට පස්සේ අයියේ බල් දැම්මා. දාලේ වුණාට පස්සේ අපේ ගෑණි තේකක් ගෙනත් දුන්නා. ඒ තේක බොන වෙලාවේ තමයි අයියේ තේරුණේ දාලා නැහැ කියලා. අයියා අහන්නේ නැද්ද මොකද්ද දාලා නැත්තේ කියලා? බායේ මොකක් හරි වයර් එකක් දාන්න නැතුව ඇති. නෑ එහෙම එකක් නෙමෙයි. එහෙනම් ගෑණි තේකට සීනි දාලා නැහැ. පස්සේ අයියේ බොහොම අමාරුවෙන් තේක බිව්වා. මොකෝ සීනි නැහැ කියන්නේ ඕක යක්ෂණී වගේ. දැනුත් අයියේ අපි මේ කතා කරන එක හොරෙන් අහන් ඇත්ති. ඒ වැඩ නැහැ. අපි දැන් අපව කතාවට බයමුකෝ. මේ හරි මේ මම දැන් යනවා ඈ. වැඩවලුත් තියෙනවා. කොහේ යන්නද? ඉතුරු ටික අහලා යන්නකෝ. කියහන්කෝ. ඊට පස්සේ අයියේ මං ඒ තේකක් දීලා ටිකක් වෙලා බලන් හිටියා. එක බල්බ් එකක්වත් පත්තු වෙන්නේ නැහැ. ඇයි ඒ? වරින් එක මොකක් හරි අවුලක්ද? මොන? දාලා නැහැ. මොනවාද? ස්විච් එක. ස්විච් එක දාන්න එපා. ලයිට් එක පත්තු වෙන්න. ස්විච් එක දාලා නැහැ. එහෙනම් දැන් ඔබ කියලා ස්විච් එක දාන්න. එතකොට ලයිට් පත්තු වෙයි. ඉන්නකෝ කියන්න අයියේ. ස්විච් එක දැම්මා. ස්විච් එක දැම්මට පස්සේ මුකුත් වැඩ නැහැ. පස්සේ අයියේ ගෑණියේ කිව්වට පස්සේ තමයි වැඩේ මතක් වුනේ. බේනම් ආයේ මොන හරි දාලා නැතුව ඇති. නෑ. එහෙනම් මොකද්ද? ලයිට් පිච්චිලාද? නෑ. වයර් කැඩලාද? නෑ. එහෙනම් කෝඩු වේරට කොක්ක බිමට ඇටලාද? නෑ අනී. ඒව හොඳට තියෙනවා. එහෙනම් මොනවද කියන්නකෝ? ගෙදර කරන්ට් නෑ. ඈ? ඒකනේ. ගෙදර කරන්ට් නෑ. ගෑණි ඇවිත් කියන එකක් අයියේ මට මතක් වුණේ නෑ ගෙදර කරන්ට් නෑ කියලා. අනික අයියේ මේ ගෙදර අලුතින් නෑදුවේ. අපි තාම ගෙදරට කරන්ට් එක ගත්තේ නෑ. දැන් උඹ නූල් දාලා, වයර් දාලා, ලයිට් දාලා, තොටෝක එල්ලනකම් මතක නෑ ගෙදර කරන්ට් එක නෑ කියලා. නෑනේ. යම් උඹ යම්මට